මේ මොහොතේදී අපට දැනගන්න ලැබෙන ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා පොලිසියේ වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂක SP රෝහන් ඕලුවල විසින් මැලේසියාවේදී ඉතා දැවැන්ත මෙහෙයුමක් සිදු කරලා තිබෙනවා. මේ මෙහෙයුමේදී කංජිපානි ඉම්රාන්ගේ සමීපිත ගෝලයෙක් වන රත්මලානේ සයිමා නැමැති පාතාල මද්ද්‍රව්‍ය ජාරංකාරයෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔහු තවත් සැකකරුවන් 3 දෙනෙක් සමග. ඉතින් මේ මෙහෙයුමේදී උන්ගේ ප්‍රධානම ටාගට් එක වෙලා තිබුණේ කංජිපාන ඉම්රාන් නැත්නම් කැදයා. මෙහෙමට සිදුවීමට ඔන්න මෙන්න තියෙද්දී කෙසේ හෝ මේ ත්‍රාඩ ජාවාරංකාර කල්ලියට ලංකාවේ පොලිසියෙන් හෝ කොහෙන් හෝ තැනකින් SP ඕල්ගොල්ල කංජිපාන ඉම්රාන් අත්අඩංගුවට ගන්න එනවා කියන මැසේජ් එක ගිහිල්ලා තියෙනවා. ඒ මොනවා වුණත් අන්තිම මොහොතේදී මේ රත්මලානේ සයිමා අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ මොහොතට අපිට වාර්තා වෙනවා SP රෝහන් ඕල්ගොල්ල මහතා මේ වන විට ඔහුගේ කණ්ඩායමත් සමග ඉන්දුනීසියාවට ගොස් තිබෙනවා කියලා උන්ට ලැබෙන තොරතුරු අනුව කංජිපානි ඉම්රාන් මේ මොහොතේදී රඳවා තබාගෙන ඉන්නේ ඉන්දුනීසියාවේ කියලා ලැබෙන තොරතුරු අනුව අපට වාර්තා වෙනවා. ඉතින් අපි පහුගිය දවස්වල දැක්කා කංජිපානි ඉම්රාන්ලා දෙහිබාලලා මේ මාතර තිබිට කාවඩ නැටුමක් එක්ක අල්ලගෙන මහා කාලගෝට්ටියක් නැටුවා. රටේ රාජ්‍ය ආරක්ෂා පිරිහෙලා කියලා මොවුන් අමුතු චිත්‍රයක් මේ රටේ මවන්න හදනවා. ඒකට මේ රටේ හිටපු ත්‍රාඩ දේශපාලඥයන් ව්‍යාපාරිකයන් ඔක්කොම එකට එකතු වෙලා මේක මාධ්‍යත් එකතු වෙලා මේක මහ ලොකුවට කැම්පේන් කරගෙන ගියා. ඔබ දන්නවා පහුගිය දවස්වල කේබද්දර පත්මේ මූලික වෙලා දවසේ වෙඩිල්ල අරගෙන ගියා. කේබද්දර පත්මිය අල්ලගෙන ආවා. අල්ලගෙන ආවට පස්සේ දවසේ වෙඩිල්ල නැති වුණා. දැන් ඊට පස්සේ අලුත්ම සමාජිකයන් තමයි මේ දෙහිබාලලා ඊට පස්සේ කංජිපානේ ඉම්රාන්ලා. ඉතින් ඔබ දන්නවා ඇති දැන් විපක්ෂයෙන් අඳෝනාවක් නගනවා රටේ ජාතික ආරක්ෂා පිරිහිලා බුද්ධියස පිරිහිලා ඒකයි මේ වගේ දේවල් වෙන්නේ කියලා. ඉතින් මම ඔබට එකක් කියන්න කැමතියි. 2019 මේ කංජිපානේ ඉම්රාන් එක්ක මාකඳුරේ මදුස් අල්ලගෙන ආවට පස්සේ 2020 දී මාකඳුරේ මදුස්ට මාලිගාවතේ වෙඩි තියලා මරණ ඔළුවට වෙඩි තියලා. ඊට පස්සේ කංජිපානේ ඉම්රාන් ඩීයෝ ගහලා අතුරට දාලා තියන් ඉන්නවා. 2022 මට මතක හැටියට 2022 ඔක්තෝබර් 20 කංජිපානි ඉම්රාන්ට අප ලැබෙනවා. අප ලැබිලා මෝ ඉන්දියාවට පැනලා යනවා. මේ ඉන්දියාවට පැනලා යන වෙලාවේ මේ විපක්ෂයේ රාජපක්ෂලා වික්‍රමසිංහලා කියන මහා ලොකු බුද්ධ්‍යංශ ලොකු ආරක්ෂකංශයේ මහා කෙරුම්කාරයෝ කියන කමල් ගුණරත්නලා සලේලා මේ ටිරාල්ලා මේ හැමෝම හිටපු වෙලාවේ තමයි මේ කංජිපානි ඉම්රාන් පැනලා යන්නේ. අපට සාධාරණ සැකයක් තියෙනවා මේ මොන ලොක්කෙක් වුණත් මේ පහුගිය දවස්වල අපි දැක්කනේ මේ චරිත අබේසිංහලා ආරක්ෂක ලේකම්ගේ අධිකරණ මැදිගේ පිටු පුතා කවුද රකිත රාජපක්ෂලා කෝටි ගණන් මුදල් අරගෙන හරක් කටා නිදාස් කරගන්න හැදුවැටි. ඉතින් කාටද වග වෙන්න පුළුවන් කාටද වගකීමෙන් කියන්න පුළුවන් KPIට අප අරගෙන මෙහෙන් පිට වෙන්න එහෙම සල්ලි භාග හෝමාර් උනේ නැහැ කියන එක. ඉතින් අපි එකක් කියන්න කැමතියි. කංජිපානිගේ මේ අවසන් හෝරා තමයි ඔහු දැන් මේ සෙල්ලම් කරමින් තිබෙන්නේ. මේ රටේ අංක 1 අපරාධකරුවන් බොහොමයක් කෙහෙල්බද්දර පත්මේ කියයි සෙව්වන්දිල කියයි හැමෝම මේ වෙනකොට වර්තමාන රජය යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒක මේ රටක් විතර ලැබුණු ජයග්‍රහණයක්. ඉදිරියටත් මේ රට කැළඹීම් කරන්න දවසේ වෙඩිල්ලක් නිර්මාණය කරන්න මේ වෙනම කාලගෝට්ටයක් නිර්මාණය කරන්න මේ තුප්පහි විපක්ෂයේ ඉන්න ත්‍රාඩ සමාජිකයන් ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන් මාධ්‍ය ආයතන වෙන්න පුළුවන් හිටපු ත්‍රාඩ දේශපාලඥයන් වෙන්න පුළුවන් මු එකට එක රොත්තකට එකතු වෙලා මේ රට කලඹවන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒකට කරන්න තියෙන එකම විසඳුම තමයි මේ රටේ ජනතාව එක පයින් එක හඬින් මේ ත්‍රාඩ ක්‍රමය මේ දූෂිත මැර ක්‍රමය මේ රටෙන් අතුගාලා දාන්න මද්ද්‍රව්‍ය තුරන් කරන්න කියලා මේ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන එක. ඉතින් ලැබෙන තොරතුරු එසෙනින් අපි ඔබට ගෙනත් දෙන්නම්. SP රෝහන් ඕලිගොල්ලට අපි සුබ පතනවා. මැලේසියාවේ ඉඳලා මේ නවතම මේ ලංකාවේ මේ බඩපිනුම් ගහන්න හදන මේ කංජිපානි ඉම්රාන්ව මුදලාගෙන එන්න පුළුවන් වෙන්න කියලා. රටක් වශයෙන් අපිට ලැබෙන්න පුළුවන් ජයග්‍රහණ මේ පාතාල නිසා මේ මද්ද්‍රව්‍ය නිසා අඩියෙන් අඩිය පස්සට යනවට මේ රටේ ප්‍රගතිශීලී ජනතාව කැමති නැහැ. ඉතින් රටක ආශිර්වාදයක් තිබෙනවා රහන් අලුගල මහත්තයා ඔබට. ඉතින් මේ රටේ මේ අපි දැක්ක පහුගිය දවස්වල නීතිඥ පාට බහැලා තියෙනවා. මේ කළු කබාකාරයෝ පාට බහැලා මේ පසර දෙකක් දික් කරනවා කියලා. මොකද්ද මේ නටන නාටකම ඔබ දකින්නදී මාධ්‍ය යනවා. ඒ රැස්වීමට ආවේ කවුද? මේ හිටපු ත්‍රාඩයෝනේ මුන් හැමෝටම නඩු තියෙනවනේ. මුන් කොහොමද කියන්නේ විනිසුරුන්ගේ අවුරුද්දක් දික් කරන එකට විරුද්ධ වෙන්නේ? සටේ සාමාන්‍ය මහ ජනතාවට මම චිත්‍රය මොකද්ද?
මෙතන එක ස්වාධීන මාධ්‍යවේදියෝ ස්වාධීන නීතිඥයෝ හිටියේ නෑ. මේ ඔක්කොම පූර්ණ කාලීන දේශපාලඥයෝ හිටියේ. ඉතින් අවුරුදු දෙකක් දික් කරා කියලා කාට ප්‍රශ්නයක් වෙන්න දෙයක් නෑනේ. රටේ 3/2ක බලයක් දීලා තියෙන ආණ්ඩුවට පුළුවන් වෙන නීති සම්පාදනය කරන්න. ඒකට මේ නීතිඥයෝ යාගේ සංගමයක් හදාගෙන මේ බලපෑම් කරන්නව නම් මං කියන්නේ එකයි. කාටවත් යටත් වෙන්න එපා මේ රටේ. Tamanට මේ 3/2ක බලයක් දීලා දිනවා ජනාධිපති බරේ පත් කරලා තියෙනවා. ගන්න ඕන තීරණ හරියට ගන්න. නීතිපති පිස්සු කෙල්ලන වෙලාවේ අග්‍රාමාත්‍යකාරයා තමන්ගේ පැත්තට ඉන්නවනම් ඒව තියාගන්න. හමුදාපති, ගුවන් හමුදාපති, පොලිස්පති, අග්‍රාමාත්‍යකාර මේ ඔක්කොම ඉන්න ආණ්ඩුවත් එක මිටට. නැතුව මේ ගුවන් හමුදාපති පත් වෙනව නම් මහින්ද රාජපක්ෂගේ පයිලට් යුද හමුදාපති පත් වෙනව නම් මහින්ද රාජපක්ෂගේ මොකක් හරි කරපුවෙක් අග්‍රාමාත්‍යකාරව පත් වෙනව නම් උන්ගේ හෙන්චයෝ මේ ඉතින් එහෙම රටක් දුවන්න බෑ. රටක් දුවන්න නම් එක මීටරට මේ ජනවරමට අනුගත වෙච්ච මිනිස්සු ඉන්න ඕන. ඒකට පුද්ගලයෝ නැත්තම් පහළ ඉන්න එකක් කරදලා ගන්න ඕන. මේ අවුරුදු පහේ මේ ආණ්ඩුවට මේක කරන්න බැරි වුණොත් ආණ්ඩුවට කියන්නේ කටාබාය කියලා තමයි. මිනිස්සු අනිවාර්යෙන් ඒක කරනවා. කන්න නැතත් මිනිස්සුන්ට ඕන මේ ත්‍රාඩ පාලකයන් එලවන්න. ත්‍රාඩ දේශපාලඥයන් එලවන්න, මේ ත්‍රාඩ මීඩියාකාරයෝ ටික එලවන්න, මේ රට විනාශ කරන මේ පාතාලේ මත්ද්‍රව්‍ය ටික අයින් කරන්න. ඒක කරන්න බැරි නම් ඒක කරන්න තමන්ට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු තමන්ට පත් කරගන්න බැරි නම් මොකද්ද මේ රටේ වැඩේ? ඉතින් ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටින මේ ආණ්ඩුවෙන් ගන්න තීරණ වලට නොබියව මුහුණ දෙන්න. හරියට වැඩක් කරන්න. ඉතින් අපි ලැබෙන තොරතුරු ඇසලින්ගෙන එන්නම්. එතෙක් ඔබට ජය.